මම මෙච්චර දවස් හිතාගෙන හිටියේ මගේ ළමයි දෙන්නටයි අනෝජගේ ළමයි දෙන්නටයි විතරයි ස්වර්ණ නැන්ද වෙන්නේ කියලා. එයාට නැන්ද කියන්න තව අය ඉන්නවනේ. තව ඉස්සරහට මොන සත්තු වෙයිද දන්නේ නැහැ. නෑදෑකම් කියාගෙන. කොහොදයි ස්වර්ණ? උඩ. ඕකේ. හරි. ස්වර්ණ මේ කවුද? මේ මගේ යාළුවෙකුගේ දුවෙක්. පුතේ මේ මගේ අයියාගේ වයිෆ්. මගේ නෑනා. ස්වර්ණ ඔයා මෙයාව නවත්තගෙන ඉන්නවද? කී දවසක් මෙයා මෙහෙ ඉන්නවද? දිගටම මාත් එක්ක ඉන්නවා අක්කේ. මටත් පාළුවනේ. ඔව්. ඔය පාළුව නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. මේ ස්වර්ණ ඔය පාළුව හින්දාම මම තීරණය කරා අපේ ගෙදර අද ඩිනර් එකක් දෙන්න. මගේ යාළුවන්ට. ඒක නිසා මම ලලිතව එක්කගෙන යන්න ආවේ. එක්කගෙන යන්න අක්කේ. අක්ක මොනවද බොන්නේ? මට දැන් බොන්න මොකවත් ඕනේ නැහැ. වෙලාවට ලලිතව එවන්නකෝ. මොකද එයාට කියලා වැඩ ගොඩාක් තියෙනවා මට කරවා ගන්න. මම එවන්න. හරි. එහෙනම් මම යනවා. මේ ස්වර්ණ ඒක නෙමෙයි. පිටාය මෙහි නවත්තගෙන ඉන්නවා කියලා අප්පච්චි දන්නවද? ඔව් අප්පච්චි දන්නවා. ඒකත් එහෙමයි නේද? බලමුකෝ. හවස 3 වෙනකොට ලලිතාව එවන්න. මම යනවා. පුතේ ඔයාව ගණන් ගන්න එපා. තව ඉස්සරහට ඔයිට වැඩි දේවල් වලට මුණ දෙන්න වෙයි. කොහොමද දැන් අපේ තාත්තා මෙච්චර දවසක් මෙයත් එක්ක ජීවත් වුනේ? ඒක ඔයාගේ තාත්තට නෙමෙයි අපේ අප්පච්චිට වෙච්ච අත්වැරද්දක්. එයාට ගොඩාක් මිල මුදල් දීපල තියෙනවා. මගේ තාත්තා හින්දා ගොඩක් දුක් විඳිනවා ඇති නේද? මාළනී අක්කා අපි වගේ නෙමෙයි. මට ඒක තේරුණා නේද? එයා හරි වෙනස්. මට තේරෙනව නැන්නේ. ඔයාට එයාගෙනුයි එයාගේ දුවල දෙන්නගෙනුයි ප්‍රවේශම් වෙලා ඉන්න වෙයි පුතේ. මට තේරෙනවා. මම පුළුවන් තරම් ඉන්න නොඉන්න ගානට ජීවත් වෙන්න උත්සාහ කරන්න. දැන් ඔයා අර ෆ්ලවර් ෂොප් එකේ වැඩට ගියාට පස්සේ තමයි එයාට තවත් කේන්ති යන්නේ. මොකද සාරංග පුතා නිතර මෙතනනේ. නැන්දි. මට සාරංග ඇත්තේ වැඩ කරන්න බැරි වෙයිද? ඇයි පුතේ එහෙම කියන්නේ? එතන වැඩ කරන්නේ 100ටයි වගේ තාත්තට යොන විදිහට. ඒ දෙන මට ආදරේ හින්දා මාලිනෙන්ද ඒ දෙනගේ ජීවිත තවුල් කරයිද දන්නේ නැහැ. පුතේ අපිට මනුස්සකම වටින්නේ. හිත හයිය කරගෙන එන දෙයකට අපි මුණ දෙමු. නේද ලලිතා යවන්නකෝ. මම අපි දෙන්නට කෑම හදන්න.